මේ ආණ්ඩුවට විරුද්ධව එක එකව සංවිධානය කරන්න දැනගනින් ආණ්ඩුවෙන් ගත්ත තීරණයක් ආපහු පස්සට ගන්නෙ නැහැ. ඔබට හොඳින් බැයි නම් නරකින් කියන්න පුළුවන්. හරිද? ඒක තමයි මෙච්චර කල් බැලුවේ මේක ළමයි පිසිගන්නන වැඩක් ඉඳලා. මොකද ළමයි කියලා වුණත් අපිට බලන්න වෙන්නේ නැහැ. තොපි නටන්න ගත්තොත් ඕනාවට වැඩිය. ඒ නිසා කරුණා කරලා නවත්ත බලන්න. ඔබට බොහොම හොඳින් කියන්නේ. හරිද? අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා. ආණ්ඩුවෙන් උත්තර දීලා තියෙනවා. එතනින් එහාට නටන්න තියාගන්න එපා. ජනාධිපති හම්බෙන්න අසමැති හම්බෙන්න ගගා. ඔය වැඩි වහාම නවත්තන්න උන 2026 අගෝස්තු 10 විභාගය තියෙන එක ඔබට නවත්තන්න බෑ. ඒ නිසා මේ අවුරුදු විභාගය ලියන්න බැරි නම් ඔබ ඊළඟ අවුරුද්ද ලියනවා. එහෙම නැතුව මෙසේජ් දාලා ළමයින් ෆෝන් කර ඊළඟට ජනාධිපති කාර්යාලයට අගමැති කාර්යාලයට කතා කරලා ඒකින් නිලධාරීන්ට වද දෙන්න තියාගන්න එපා. හරිද? ඔබට සාඩම් කරන්න බැරි විදියට අපි බලන්නේ. ඒ නිසා ආණ්ඩුවත් එක්ක සෙල්ලම් කරන්න හැටි වෙන්න එපා. තොපි එක එක හරි ජනාධිපතිට හරි අගමැතිට හරි හම්බෙන්න ඕන කියලා කරදර කරුත් එහෙම නැත්නම් හම්බෙන්න ආව ඔයාලා ඉවර කරනවා. ඔයාලගේ අතපය කපලා දානවා. හරිද? ඔයාලට අතපය තියාගත්තොත් ඊළඟ අවුරුද්දේ හරි එක්සෑම් ලියන්න පුළුවන්. හැබැයි එක එක හරි ජනාධිපතිව හරි අගමැතිව හරි හම්බෙන්න ආවොත් දැනගනින් ඔයාලට වෙනදී හිතා ගන්නවත් බෑ. හරිද?